සාරා දැන් ওই මදිද කල්පනා කරා. දසුන් පුන්සරාගේ හිස ආදරෙන් අත ගෑවා. දසුන් තව ටික කාලයක් යනකොට ඔයා මේ ගන්න හදන තීරණය ගැන ඔයාම පසුතැවෙයි. මොකද්ද සාරා ඔයා මට දැන් කරන්න කියන්නේ? ඇත්තටම ඔයාට පොඩ්ඩක්වත් මාව විශ්වාස නැද්ද? අවිශ්වාසයක් නෙවෙයි දසුන්. ගෙදරින් ඔයාට එක එක බලපෑම් එයි. එතකොට ඔයාට ඔයා ගැන වගේම මං ගැනත් තරහක් එයි. ඇයි මං ඔයා එක තරහ ගන්නෙ? කනවැන්දුන් ගෑණියෙක් ඔයාගේ කරේ එල්ලුණා කියලා. ඔයා බලෙන් මගේ කරේ එල්ලුනේ නෑ නිසාරා. මමයි ඔයාට බල කරේ. ඔයා දැන් එහෙම කිව්වට ප්‍රශ්නේදී එහෙම හිතන එකක් නෑ දසුන්. ඔයා ඒ ගැන සැකයක් තියාගන්න එපා සාරා. කාගෙන් මොන ප්‍රශ්නේ ආවත් මං ඔයාගේ පැත්තට ඉන්නවා. ඒක වෙනස් වෙන්නේ නෑ. දසුන් කිව්වේ පුන්සරාගේ මූණ දෝතිම්ම අරන්. පුන්සරා කලින් විවාහ වෙලා හිටිය සැමියා එක්ක ජීවත් වුණේ මාස 3කටත් අඩු කාලයක්. නොහිතපු විදියට සිද්ධ වුණ හදිසි අනතුරකින් ඔහු සදාටම යන්න ගියේ අවාසනාව පුන්සරාගේ හිස මතින් තියලා. උඹගේ තිබුණ කාලකන්නිකම නිසා තමයි මගේ කොල්ල මට නැති වුනේ. ඌ මේ කසාද නොබැඳ වුණා නම් තාමත් ජීවතුන් අතර. පුන්සරාගේ සැමියාගේ මව එහෙම තමයි තමන්ගේ දුක පිට කරගත්තේ. දැන් ඉතින් තවත් මෙහෙ läගගෙන ඉඳලා අහවල් දෙයක් කරන්නද? ආපුවතක් බලාගෙන ගියා නම් තමයි හොඳ. අම්මව තවත් කේන්ති නොකර. ඒ අයගේ නෑනා. සැමියාගේ සහෝදරිය. මොකද උඹ ඔක්කොම අකුලගෙන මෙහෙ ආවේ? ඇයි? උඹට ඒ කසාද අයිතියක් නැද්ද? යකෝ මේක හරි වැඩක් නේ. මේ ඉන්නේ උන්ගේ බඩවල් පුරවන්නේ කොහොමද කියලා මං 17 කල්පනා කරනවා. ඒ ඇස්සේ කසාද බන්දලා දුන්නේ කිත් කනවැන්දුන් වෙලා මෙහාටම කඩාපාත් වුණා. කට වහගෙන හිටපන් යෝධියේ. ඒකේ මේ පවුලි වැඩිමලා වෙච්චි. ඉතින් ඒකිට එහෙම කරදරයක් වුණාම තමන්ගේ අම්මා තාත්තා ළඟට නෑවිත් වෙන කොහෙ යන්නද? හොඳයි හොඳයි. මං කට පියාගන්නම්. එහෙනම් ඉතින් තමුම බලා ගන්නවා හොඳයි. මාත් අදින් පස්සේ යන්නේ එක එකාගේ ඉඳුල් හොදන්න. ඔය හැම ගෙදර වේදම් බලා ගන්නවකෝ. පුන්සරා නැන්දම්මගේ ගෙදරින් පිට වෙලා තමන්ගේ ගෙදරට ගොඩ වුණා විතරයි ඒ. අනේ මේ අක්කේ තමුසේ වෙන කොහේ හරි යනවහලෝ. බලනවා තමුසේ ගෙට ගොඩ වුණා විතරයි. ආයෙත් අම්මයි තාත්තයි රණ්ඩු වෙන හැටි. ඇත්තමයි තමුසේ නම් මහා කාලකන්ණි ගෑණියෙක් ඕයි. තමුසේ ගෙදර ඉන්නකම් අපිට හරියට කන්න තිබුණේ නෑ. ගෙදර කිසිම සමගියක් සමාදානයක් තිබුණේ නෑ. ඊට පස්සේ බැඳලා මාස 3ක් මිනිහා ජීවත් වුණේ නෑ. ඇත්තමයි තමුසේ නම් මහා දෙවෙනි කටවහගනින් එක ගාන්ටාරයක් වැහුවා විතරයි ඒ පාර උඹ පටන් ගත්තද? පුන්සරාගේ පියා ඒ විදිහට සැරුණේ ඔහුගේ දෙවෙනි දියණියට. පවුලේ දරුවන් 6 දෙනාම ඔහුට නම් එක හා සමාන වුණා. ඒත් ඔහුගේ බිරිඳ පුන්සරාට දැක්ුවේ අඩු සැලකිල්ලක්. හරිනම් සිදුවිය යුතුය තිබුණේ ඒකේ අනිත් පැත්ත. මොකද විමලාවතී කරුණ එක දීගෙද්දී තුම්මස් ගැබිනියක් වයි හිටියේ. ඇය සේවය කරපු වලව්වේ හාමු අතින් ඇය ගැබ් ගත්තා. ඒ බව දැනගත්තට පස්සේ තමයි හාමුගේ බිරිඳ කාටත් රහස හංගලා කරුණට විමලාවතීව විවාහ කර දෙන්නේ. ඇත්ත දැනගත්තත් කරුණ කවදාවත් ඇයට වචනයක් කිව්වේ නෑ. ඒ වගේම ඒ දරුවටත් කිසිම වෙනස්කමක් කරේ නෑ. විමලාවතී හාමු එක තිබුණ කේන්තියට පුන්සරා පොඩි කාලේ ඉඳන්ම වෙනස්කම් කරත් කරුණ පවුලේ වැඩිමලා වූ දියණියට බොහෝසේ ආදරය කළා. තාත්තේ මයි යන්නම්. උඹ කොහෙ කියලා යන්නද දරුවෝ? අර අම්මාණ්ඩි උඹ එහෙන් පන්නගත්ත විත්තිය මන් දන්නවා පුතේ. උඹ මෙහෙ නැවතියන්. මට උඹ වැඩි නෑ. ඒත් අම්මවත් නංගිලවත් මං ඉන්නවට කැමති නෑනේ තාත්තේ. අම්මත් නිතර තාත්තා එක රණ්ඩු ඇල්ලයි මං හිටියොත්. ඒක මං බලා ගන්නම්. මේක මගේ ගෙපල වෙච්චි. කාටවත් බෑ මට තහංචි දාන්න. නෑ තාත්තේ මං කොහේ හරි යනවා. ගිහින් රස්සාවක් හොයා ගන්නවා. තාත්තට ගොඩක් පිං මං වෙනුවෙන් මෙහෙම හරි හිටියට. පුන්සරා කරුණගේ දෙපතුල ළඟ වැඳ වැටිලා කිව්වා. මව හොයාගෙන ගිහින් ඇයට වැඳත් ඇයි කෙල්ලව සත 5කට ගණන් ගත්තේ නෑ. හැමෝම කියන්නේ ඇත්ත. මං මහා අවාසනාවන්ත ගෑණියෙක්. මන් නිසා ගෙදරත් අවුල් වුණා. අනේ මිලින්ද කවුරු නැතත් ඔයා විතරක්වත් මට හිටියානම් ඇයට මතක් වුණේ ආදරබර සැමියාව. දන්නවද සාරා? මට දැන් හිතෙනවා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මිනිහා මං කියලා. ඇයි දැන් එහෙම හිතෙන්නේ? එතකොට කලින් හිතලා තිබුණේ නැද්ද? කලින් හිතෙන්නේ කොහොමද ළමයෝ? ඔයාව මට එතකොට ලැබිලා තිබුණේ නෑනේ. එතකොට මන් ලැබුණ නිසාද ඔයාට එහෙම හිතෙන්නේ? ඇත්තටම ඔව් මැනික. මට ඒක ගැන ඔයාට තේරුම් කරලා දෙන්න වචන නෑ. මං ඔයාට ගොඩක් ආදරෙයි සාරා. ගොඩාක් ආදරෙයි.
මගෙන් ඈත් වෙන්න නම් හිතන්නවත් එපා මගේ මැනිකේ. එහෙම වුණොත් මං එක මොහොතක් ජීවත් වෙන එකක් නෑ. ආදරණීයම දවසක මිලින්ද තමාව ආදරෙන් තුරුල් කරන් කියපු හැටි පුන්සරාට මතක් වුණා. මං නැතුව ඔයාට ඉන්න බෑ කියලා මාව දාලා ඔයා ගිය එක හරිද මහත්තයෝ? පුන්සරා ඇහුවේ මිලින්දගේ සොහන ළඟ ඉඳගෙන. කොච්චර වෙලාවක් එහෙම වැටිලා හිටියද කියලා ඇයිට තේරුණේ නෑ. මේ ළමයා මොකද තාම ඔතන කරන්නේ? දරුවෝ මේක මිනී කනත්තක්. රෑපානේ හක්කලම් කරන්න හොඳ දැනක් නෙවෙයි මේ. මැරිච්ච මිනිස්සු කෙසේ වෙතත් රෑ වෙනකොට රස්තියාදුකාරයෝ කුඩුකාරයෝ මේක ඇස්සේ ඕසෙට ඉක්මනට මෙතනින් යන්න. කනත්තේ මුරට ඉන්න සේකර කිව්වේ කෙල්ල ගැන හැබෑම අනුකම්පාවෙන්. මට යන්න තැනක් නෑ මාමේ. මේ ඉන්නේ මගේ මහත්තයා. එයා මාව දාලා ගියා. මට හිටියේ එයා විතරයි මාමේ. ඉතින් මං ඇවිත් එයා ළඟ වැටෙන්නේ නැතුව වෙන කොහේ යන්නද? පුන්සරා එහෙම කිව්වේ අඬ. ඇයගේ පෙනුම දැක්කම සේකරගේ ඇස් වලට කඳුලක් කිනුවා. ඒ එක්කම ඔහුට මතක් වුණේ තමාගේ එකම දියණිය. එහෙම වෙද්දී මේ කෙල්ලට පිහිටක් වෙන්න ඔහු දෙපාරක් හිතුවේ නෑ. කො නැගිටිනකො දරුවෝ ඔය ළමයා යමු මා එක්ක අපේ ගෙදර. මාමලගේ ගෙදර? ඔව් බය වෙන්න එපා. ගෙදර අපේ මායියයි දෝනියෙන්දයි දෙන්නම ඉන්නවා. කෙල්ල නිවාඩුවට ගෙදර ආගමන්. අඳුනන්නේ නැති වුණත් පුන්සරාට ඔහු ගැන අවිශ්වාසයක් හිතුනේ නෑ. තමන්ගේ තාත්තා ළඟදී දැනෙන රැකවරණය ඇයට දැනුනේ. අම්මා තාත්තා මුරට ගියා නේද? කවුරු හරි මේ පැත්තට එනවා වගේ පේනවා. මේ වෙලාවේ මෙහෙට කවුරු එන්නද පුතේ? පාරේ යන කවුරු හරි වෙන්න ඇති. රෑ වෙනකන් දොරවල් අරන් ඉන්නවට තාත්තා නම් පොඩ්ඩක්වත් කැමති නෑ. කෝ ඉන්නකෝ මං ওই දොර වහලා දාන්න. ඔයා නැත්තම් මම මෙලහකට බුදිත් එක්ක. නෑ අම්මා කවුරු හරි එනවා. කෝ හැබෑට තාත්තානේ එන්නේ පුතේ. දොරවල් අරන් රෑපාන ඉන්න එපා කියන එක මේ අම්මලට දූලට තේරෙන්නෙම නෑනේ. සේකර එහෙම කෑ ගැහුවත් අම්මටයි දුවටයි ඒව ඇහුනේ නෑ. දෙන්නම බලා හිටියේ පුන්සරා දිහා. ඇස් වලින් විතරක් නෙවෙයි කටත් අරගෙන. කවුද මහත්තයා මේ? විස්තර කියන්නම්. ඉස්සෙල්ලා මේ දරුවව ඇතුළට අරන් කන්න බොන්න දෙයක් දීලා හිටිමුකෝ. මොකෝ මේ බය වෙලා වගේ? මේ හොල්මනක් නෙවෙයි බං මිනිස්සෙක්. සේකර hina වෙලා කියද්දී තුන් දෙනාටම hina ගියා. සේකර මගදී එන ගමන් මුන්සරාගෙන් දැනගත්ත තොරතුරු බිරිඳට කිව්වා. මේ පළාතේ ඒ දරුවා වැඩි දවසක් ඉඳලා නැති නිසා මං ඇඳිරුවෙත් නෑ. විස්තර කතා කරද්දි තමයි මං කිනා කවුද දැනගත්තේ. මං හිතුවේ නෑ මහත්තයා මිලින්ද පුතාගේ අම්මා මේ හැරි නපුරු ගෑණියෙක් කියලා. එහෙම පේන්නෙත් නෑ. පිටින් බලලා මිනිස්සු මනින්න බෑ අපේ මැනිකේ. ඒක පැත්තක දාමුකෝ. වදාපු අම්මත් අහක බැලුවකොට නැන්දම්මලා ගැන මොන කතාවද මැනිකේ. මට මතක් වුණේ අපේ කෙල්ලව. ඒකිට ඔහොම දෙයක් වුණොත් ඒකිට මොන තරම් අසරණ වෙයිද? ඒකයි මං දෙපාරක් නොහිතා කෙල්ලව එක්ක ආවේ. ඒක හොඳයි අපේ මහත්තයා. මං හිනා යනවා මගේ රාජකාරියට. මැනිකේ කෙලිත් එක්ක මේ දරුවා ගැන බලන්නකෝ. අපි හෙට කතා කරමු ඊළඟට මොකද කරන්න කියලා. පුන්සරා සේකරගේ බිරිඳයි දියණියයි එක්ක ඉක්මනටම හිතවත් වුණා. ඇයිගේ ලස්සනට අහිංසකකමට ශීලගේ විතරක් නෙවෙයි විමංශගේ හිතත් ඇදිලා ගියා. පුන්සරා ඇයිගේ ජීවිතේ එක අකුරක් නෑර අම්මයි දුවයි එක කිව්වා. ඒ කතාවත් එක්කම එලි වෙනවවත් ඔවුන්ට දැනුනේ නෑ. පුන්සරාක්කේ ඔයා කැමති නම් යමු මා එක්ක කොළඹ. මං ඔයාට අපේ ෆැක්ටරියේ ජොබ් එකක් අල්ලලා දෙන්නම්. එතකොට මටත් පාළු නෑ. අනේ එහෙම පුළුවන් නම් ලොකු දෙයක් නංගි. මාත් මේ ජොබ් එකක් ගැනම තමයි හිතුවේ. හරි එහෙනම් මේ නිවාඩු දවස් ටික ඇරලා මං යනවා. එතකොට ඔයත් යමු. ජොබ් එක හදාගන්න පුළුවන් වෙයිද නංගි? පුළුවන් අක්කේ. මේ කට්ටිය ගන්න දවස්. හැබැයි ඉතින් කට්ටක් තමයි හොඳද? ඒකට කමක් නෑ නංගි. මට ඕනම දුකක් ඉවසන්න පුළුවන්. කතා කරගත්ත විදියට පුන්සරා විමංශ එක්ක කොළඹ ආවා. සේකරට වගේම ශීලටත් ඒක හරිය සැනසීමක්. මොකද තමන්ගේ කෙල්ලටත් ඒක ආරක්ෂාවක් කියලා ඔවුන්ට හිතුණ නිසා. අක්කේ ජොබ් එකයි පොඩිමයි ගැන ඔයාට මොකද හිතෙන්නේ? මට නම් දෙකම හොඳයි නංගි. දැන් ඉතින් මට මගේ පාඩුවේ ජීවත් වුණ හැකි. ඔයා ඔහොම දුකින් ඉන්න එපා අක්කේ. වෙච්ච දේවල් දැන් වෙලා ඉවරයි. අපි දැන් හිතන්න ඕනේ ජීවිතේ ඉතුරු ටික සතුටින් ගෙවා ගන්න කොහොමද කියන එක විතරයි. ඔයා කියන කතාව ඇත්ත නංගි. ඒත් මට මගේ මහත්තයව නම් අමතක කරන්න බෑ. මම පොඩි කාලේ ඉඳන්ම දුක් විඳා. බෙනුම් ඇහුවා, ගුටි ගෑවා. ඒත් එයා එක ජීවත් වුණ මාස දෙකමාර විතරයි මං ඒ කිසිම දුකක් නැතුව ජීවත් වුණේ. එයා මිනිස්සෙක් නෙවෙයි නංගි මට. එයා දෙවියෙක් මට. විමර්ශ කොච්චර හිත හැදුවත් අවුරුදු 3ක් ගියත් පුන්සරාගේ හිතෙන් නම් මිලින්ද අයින් වුණේම නෑ.
බෝඩිමේ අනිත් කෙල්ලෝ වගේ විනෝදෙන් නෙවෙයි පුන්සරා ජීවත් වුනේ. ඔහොම කාලේ ගෙවෙද්දී ටික දවසක ඉඳන් ඇයිගේ ලස්සනට ඒ තිබුණ අහිංසකකමට රහසේ ආදරය කරපු කෙනෙක් නිතරම ඇය ගැන හිතින් වෙහෙසුණා. ඒ දසුන් ෆැක්ටරියට අලුතෙන් ආපු තත්ත්ව පරීක්ෂකවරයා. පුන්සරාක්කේ දන්නවද වැඩක්? වැඩක් මොකද්ද විමර්ශා? අර මේ ළඟදී ආපු කිව්සි. ඉතින් එයා ඔයාගෙන් දුලීගෙන් අහලා. මං ගැන මොනවද එයාට දුලීගෙන් අහන්න තියෙන්නේ? ඔයාගේ නම, ගම, පවුලේ විස්තර. එයාට මොකටද විමර්ශා මගේ විස්තර? මන්දා ඉතින්. ඒත් මට හිතෙනවා එයා ඔයාගෙන උනන්දුයි කියලා අක්කේ. පිස්සු කියවන්න එපා විමර්ශා. පිස්සු නෙමෙයි. අපේ කෙල්ලු කීප දෙනෙක්ම දැකලා තියෙනවා මිනිහා ඔයාට අනිමිස ලෝචනේ දාගෙන ඉන්නවා. පිස්සු. උඹලා ඔක්කොටම පිස්සු. පුන්සරා hina වෙවි එහෙම කිව්වත් ඇයත් දවස් දෙක තුනක්ම දැක්කා දසුන් තමාදියා පමණට වඩා බලනවා. ඒත් ඉතින් විමර්ශා එහෙම කතාවක් කියනකම් ඒ ගැන වැඩි හැඟීමක් තිබුණේ නැහැ. දවසක් පුන්සරා තනියෙන් බෝඩිමට එන්න ආවේ විමර්ශාට රැ වැඩ වැටිලා තිබුණ නිසා. "Excuse me." ඒ කඩහඬට පුන්සරා හැරිලා බැලුවා. "සර්, ඔයා පුන්සරා නේද?" "ඔව් සර්." "ඔයාද නයිට් නැද්ද?" "නෑ සර්. මගේ නයිට් එක හෙට." "මොකද ළමයෝ මේ බය වෙලා ඔයාව දැකපු නිසායි පොඩ්ඩක් කතා කරන්න නැවතුනේ." "හරි සර්. ඔයා බෝඩ් වෙලාද ඉන්නේ?" ඔව් සර්. මේ ළඟ. මං මෙහෙම කතා කරන එක ඔයාට ප්‍රශ්නයක්ද දන්නේ නෑ සර්. එහෙම එකක් නෑ. එහෙනම් ඔච්චර වටපිට බල බල වෙවුලන්නේ මොකද ළමයෝ? "නෑ සර්. බෝඩිමේ යාළුවෝ ටික එනවා." පුන්සරා කිව්වේ ඈත ඉඳන්ම hina වෙවි එන කෙල්ලෝ ටික දිහා බලලා. ඒකට මොකද? මං එයාලා එක්කත් කතා කරන්නම්කෝ. එතකොට අවුලක් නෑනේ." "නෑ, අවුලක් නෑ සර්." පුන්සරාගේ වටේ කෙල්ලෝ ටික වට උනේ අමුතුම විදියට hina වෙලා. දසුන් කිසිම වෙනසක් නැතුව කෙල්ලෝ ටිකත් එක්කත් කතා කරා. ඒත් ඔහු ඔවුන්ගෙන් සමුගත්තා විතරයි පුන්සරාට කට්ටියකින් බේරිල්ලක් නම් තිබුණේ නෑ. කොහොම හරි එදා ඉඳන් දෙන්නට කාඩ් වැදුනා. හැමෝගෙම විහිළු නිසා පුන්සරාගේ හිතත් අමුතු හැඟීම් වලින් පිරුණත් Taman කවුද කියන එක මතක් වෙනකොට ඇයි හැමදේම අමතක කරලා පරණ ජීවිතේම ගෙව්වා. "පුන්සරා, ඇයි දුලි?" "දසුන්ස උඹට පණිවිඩයක් කියන්න කිව්වා." "පණිවිඩයක්? ඒ මොකද්ද?" "මිනිහා උඹට ලව් බං. පව්. උඹව සෙට් කරලා දෙන්න කියලා නහින්ද හදනවා." ඒ වෙලාවට මිනිහට මිනිහාගේ තත්ත්වෙත් මතක නැහැ. "අනේ මට ඕවා කියන්න එපා දුලි. මං කැමති නෑ. හැබැයි උඹලා මට කරදර කරොත් මම මේ බෝඩිමෙනුත් යනවා." "ඔය බලපංකෝ. උඹගේ පුදුම කලබලයක් නේ තියෙන්නේ. යකෝ කොල්ලෙක් කෙල්ලෙක් ලව් කරනවා කියන්නේ ආනන්තරීය පාප කර්මයක් නෙවෙයි බං. මොකක් වුණත් මට කමක් නෑ. මං කැමති නෑ. එච්චරයි. ආයෙ මට පණිවිඩ ගේන්න එපා." පුන්සරා මිතුරියට එහෙම කියලා එතනින් ගියේ කලකිරීමෙන්. තමන්ගේ ඇත්ත කතාව විමර්ශා ඇරුණම වෙන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. විමර්ශාත් ඇයිගේ කතාව රහසක් විදියටම තියාගත්තේ නිකම් බොරුවට මේ කෙල්ලගේ ආත්ම ගෞරවයේ එක එක්කෙනා ඉස්සරහා නැති කරන්න ඕන නැති නිසා. මේ අතරේදී තමයි විමර්ශා ගෙදරින් ගෙනාපු යෝජනාවකින් විවාහපත් වෙලා රැකියාවට ආයුබෝවන් කියන්නේ. "ඔයා නැති පාළුව මට හරියට දැනෙයි විමුණන්ගි. මගේම සහෝදරියෝ අහක බලද්දී ඔයා මට මගේම සහෝදරියක් වුණා. ඒ ගුණේ මං කවදාවත් අමතක කරන්නේ නෑ නංගි. මටත් ඔයා දාලා යන්න දුකයි. ඒත් ඉතින් මොනා කරන්නද අක්කේ? මං යන්න මේපැයි. මං එන්නම්කෝ ඔයාව බලන්න. ඒ වගේම වෙනද විදියට ඔයාට නිවාඩුවක් ලැබුණම අපේ ගෙදර යන්න. අම්මටයි තාත්තටයි ඔයාවත් එයාලගේම දරුවෙක් වගේ තමයි පුන්සරා අක්කේ." "ඔව් විමු. මං එයාලා බලන්න යනවා. මට මගේ පවුල ඔයාලා තමයි නංගි." විමර්ශා ගියාට පස්සේ පුන්සරාට දැනුනේ ලොකු තනිකමක්. අනිත් කෙල්ලෝ අතර එක කෙල්ලෙක්වත් හිටියේ නෑ පුන්සරාගේ හිතට දැනෙන විදිය කෙනෙක්. කාලෙත් එක්කම දසුන් දවසින් දවස පුන්සරාට ලං වෙන්න හැදුවා. ඔහු හිතපු තරම් නැති වුණත් විමර්ශාත් නැති පාළුව නිසා පුන්සරා ටිකක් විතර දසුන්ට හිතවත් වුණා. ඒ හිතවත්කම වරදවා තේරුම් ගත්ත ආයතන ප්‍රධානියා දෙන්නවම ගෙන්නලා එක්කෙනෙකුට රස්සාවෙන් අයින් වෙන නිවේදනය කළා. පුන්සරා යන්න හැදුවත් දසුන් ඒකට ඉඩ තිබ්බේ නෑ. ඇයිද එතනම රැකියාව කරන්න ඇරලා ඔහුවින් ඉවත්ව ගියා. "අපරාදේ. මන් නිසා සර්ගේ ජොබ් එකක් නැති වුණා නේද සර්?" "අයියෝ, ඕක මොකද්ද පුන්සරා? ජොබ් එකට 10ක් හොයාගන්න බැරියේ මට." "ඒත් පඩිත් හොඳ එකේ අපරාදේ. වටිනා දේවල් වෙනුවෙන් මේ වගේ පොඩි දෙයක් නෙවෙයි ඊට වඩා දෙයක් වුණත් කැප කරන්න මට පුළුවන් පුන්සරා." "වටිනා දේවල් කිව්වේ? මට තේරුණේ නෑ සර්." "හරි. තේරුණේ නැත්තම් දැන් මේක ගැන තේරුම් ගන්න මහන්සි වෙන්න එපා.
ඒක තේරෙන්න ඕන වෙලාවට. මේ ඒක නෙවෙයි. මං ඔයාගේ සර් නෙවෙයි දැන්. දැන් අපි යාළුවෝ. මට දසුන් කියලා කතා කරන්න. ඒකත් ඇත්ත. ඒත් එකපාරට නම් බැරි වෙයි. ටික ටික පුරුදු වෙන්නම්. පුන්සරා ලස්සනට hina වෙලා කියද්දී දසුන් ඇයි දිහාම බලා හිටියේ ආදරෙන්. ආයතන දෙකක වැඩ කරන්න ගත්තට පස්සේ දෙන්න තව ටිකක් ලං වුණා. ඒත් දසුන් තාමත් ඔහුගේ ආදරය ඇයට ප්‍රකාශ කරේ නැහැ. ඒකට ඔහු හොඳ දවසක් හොයමින් හිටියේ. කොහොම හරි ඒකටත් දවසක් ඔහුට උදා වුණා. ඇයි සර් අද පන්සල් එන්න ඕනේ කිව්වේ? ඔන්න ආයෙ සර් කියනවා. සෝරි. එහෙනම් ඇයි කියන්නකෝ දසුන්? අද පන්සල් එන්න ඕනේ කිව්වේ. බලන්නකෝ එහෙම hina වෙද්දී ඔයා කොච්චර ලස්සනද? එච්චර ලස්සන hinaවක් තියාගෙන ඇයි සාරා ඔයා අඩුවෙන් hina වෙන්නේ? දසුන් එහෙම කියද්දී ඇය ගැස්සිලා ගියා. සාරා ඒ නමින් ඇයව ඇමතුවේ මිලින්ද විතරයි. ඒකයි ඇය ගැස්සිලා ගියේ. පුන්සරා ඇයි ඔයා එකපාරටම ගැස්සුනේ? දසුන් ඔහු දැකපු දේ ඇහුවේ. ඒත් ඒ එක්කම පුන්සරා කෑ ගහලා අඬන්න පටන් ගත්තා. කොහොම මොනවා කියලා ඇයව පාලනය කරගන්නද කියලා ඔහුට තේරුනේ නැහැ. අනේ පුන්සරා ප්ලීස් අඬන්න එපා. ඔයාට මා එක මෙහිම ආපු එක වදයක් නම් යමු මං ඔයාව බෝඩිමට ඇරලන්නම්. යමු එන්න. දසුන් වාහනේ දොර ඇරලා ඇයට කතා කරා. නෑ දසුන් මට සමා වෙන්න. ඔයාව වදයක් කියලා මං හිතුවේ නෑ. ඔයා දුකෙන් ඉන්නේ අද විතරක් නෙවෙයි. ඔයාව දැකපු දා ඉඳන් මං දැකපු දෙයක් ඒක. උඩින් නොපෙන්නුවට ඔයාගේ හිතේ ලොකු දුකක් තියෙනවා. ඔයා කැමති නම් ඔයාගේ හිතේ තියෙන හැමදේම මට කියන්න. මං ලෑස්ති අහගෙන ඉන්න. මං මේ හැමදේම ඔයාට කියන්නම් දසුන්. ඒත් අද අපි ආවේ ඔයාගේ වැඩකටනේ. අද අපි ඒක කරමු. අනිත් දවසේ මං ඔයාට ඒ හැමදේම කියන්නම් දසුන්. මගේ වැඩේත් ඕකම තමයි පුන්සරා. මං අද එමු කිව්වේ ඔයා එක්ක කතා කරන්න. ඒ වගේම මටත් තියෙන ඔයාට කියන්න වැදගත් දෙයක්. ඉස්සෙල්ලා මං කැමති ඔයාගේ කතාව අහන්න. දසුන් පුන්සරාගේ අතින් අල්ලලා ඔහු ළඟින්ම වාඩි කරගෙන ඇයට සවන් දුන්නා. පුන්සරා ඇගේ මුළු ජීවිත කතාවම ඔහුට කිව්වේ කතාවේ සමහර තැන්වලදී ඉකිගග හඬන ගමන්. ඇත්තටම ඇය විවාහක කාන්තාවක් බව ඔහු මේ වෙනකන් දැනගෙන හිටියේ නෑ. හැබැයි දැන් ඒක දැනගත්තා කියලා හිතේ තිබුණ ආදරේ වැඩි වුණා මිසක් එක මොහොතකටවත් අඩු වුණේ නෑ. කතාව ඉවර වෙද්දී පුන්සරා නොදැනම ඇයගේ හිස දසුන්ගේ උරහිසේ හොවාගෙන හිටියේ. දසුනුත් ඇයගේ හිස ආදරෙන් අත ගෑවා. ඔහු එහෙම කරද්දී ඇයට දැනුනේ පුදුමම සනීපයක්. මට සාරා කියලා මෙච්චර කාලයකට කතා කරලා තිබුණේ මගේ මහත්තයා විතරයි දසුන්. ඒ වෙලේ ඔයා මට සාරා කියද්දී මට දැනුනේ එයා මගේ ළඟට ඇවිද්ද කියලා. ඒත් එහෙම නෑ කියලා මට දැනුනම ඒ දුක මට ඉවස ගන්න බැරි වුණා. ඒකයි මට ඇඬුනේ. ඒකෙන් ඔයාට අපහසුතාවයක් දැනුණා නම් මං ආයෙත් ඔයාගෙන් සමාව ඉල්ලනවා. නෑ පුන්සරා එහෙම දෙයක් නෑ. මං ඔයාගෙන් දෙයක් අහන්නද? ඕනම දෙයක් අහන්න. මාත් ඔයාට හැමදාටම සාරා කියලා කතා කරාට කමක් නැද්ද? දසුන් මට එහෙම ඔව් මං දන්නවා. ඔයාට එහෙම කතා කරේ එයා විතරයි. ඔයාට එයා ගොඩක් ආදරේ නිසා. මාත් ඔයාට ගොඩක් ආදරේ සාරා. ප්ලීස් මාව තේරුම් ගන්න. දසුන් ඔයාට පිස්සුද? ඔයා හොඳට ඉගෙනගත්ත හොඳ රස්සාවක් කරන වැදගත් පවුලක දරුවෙක්. ඔයා වගේ කෙනෙක් මං වගේ කනවැන්දුන් අවාසනාවන්ත ගෑණියෙක් ගැන හිතන්නවත් එපා දසුන්. තමන් ගැන ඔහොම අලුතක් සේඩුවකින් කවදාවත් හිතන්න පුරුදු වෙන්න එපා ළමයෝ. කාට නැතත් තමන් ගැන වටිනාකමක් තමන්ට දැනෙන්න ඕනේ. තේරුණාද? ඒ විදියට දවස ගානෙම පුන්සරාව මුණ ගැහෙන දසුන් ඔහුගේ ආදරය ඇයට කියනවා. ඔහුගේ ඇවටිල්ල නිසාම නෙමෙයි. කාලෙත් එක්කම ඇයටත් ඔහු හොඳ කෙනෙක් කියලා දැනුන නිසා ඇයත් ඔහුට ආදරේ කිව්වා. එදා ඉඳන් දසුන් හරිම සතුටින් හිටියේ. ඒත් පුතාගේ මේ සම්බන්ධේ කනවැටුණ ඔහුගේ දෙමව්පියන් නම් හිටියේ ඒ තරම් හිත හොඳකින් නෙවෙයි. ඈ පුතා, උඹට කෙල්ලෙක් හිටියේම නැද්ද? මේ කනවැන්දුන් ගෑණියෙකුට කර ගහන්න හදන්නේ? අනේ ඇත්තමයි. අපි උඹට මේ තරම් වියදම් කරලා හොදට උගන්වලා ලොකු මහත්තයෙක් කරේ මෙහෙම ගොම්බූරු වැඩක් කරන්නද? හිඟන්නියක් හරි කමක් නැහැ. අපි කැමති වෙන්නම්. හැබැයි ඔය කනවැන්දුන් ගෑණි නම් මෙහාට ගේන්න හිතන්නවත් එපා. පුන්සරා ගැන දැනගත්ත ඔහුගේ මව කිව්වේ එහෙම. ඒත් ඔහු ඊට එකඟව හෝ විරුද්ධව වචනයක් කතා කරේ නැහැ. ඒත් ඔහු තීරණයක් අරන් හිටියේ. අපි දෙන්න බැඳලා අපිට දරුවෙක් එහෙම ලැබුණම ඔය හැමදේම හරියනවා. එතකොට අම්මලට උනත් ඔව අමතක වෙලා තියෙයි. අම්මලා ඔයාට සමාව දෙයි දසුන්. එයාලගේ පුතා නිසා. ඒත් පිට ගෑණි වෙච්ච මං ඔයාව රවට්ට ගත්තා කියන එක එයාලා කවදාවත්ම අමතක කරන එකක් නෑ. හරි, ඒ කවුරුවත්ම නැතත් මං ඉන්නවනේ ඔයාට. ඒ මදිද සාරා?
දසුන්ගේ කතාවලට පුන්සරාට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. ඉතින් ඇය තීරණය කරා ඔහුගේ මනමාලි වෙන්න. සේකරට හා ශීලට වගේම තම මවට හා පියාටත් ඒ ගැන කියලා ආශිර්වාද ගන්න ඇය අමතක කරේ නැහැ. කවුරු ආශිර්වාද කරත් මවගේ ආශිර්වාදය නම් ඇයට ලැබුණේ නැහැ. අනේ මන්දා, උඹ ওই මිනිහත් මරා නොගත්තොත් ලොකු දෙයක්. ඇය කෙල්ලගේ මූණටම කිව්වා. කට වහගනින් විමලාවති. හැකර කටක් තිබුණාට ඒක තමන්ගේ දරුවන්ට විරුද්ධව පාවිච්චි කරන්න එපා. ඔහෙට මොලයක් නැතුවට මට කරන්න දෙයක් නැහැ. දැන් ওই මහ මිනිස්සු මේකිට විරුද්ධ එකේ යම් වින්නැහියක් වුණොත් ආයේ මොකද වෙන්නේ කියලා හිතනවාකෝ. තමුන් මේ කෙල්ලගේ අම්මා නේද? මොනවද ඔය කියන මූසල කතා? මිනිහා මැරියන් කියලා මේ කෙල්ල කසාද බඳිනවා කියලාද ඔය දොඩවන්නේ? හොඳයි. දැන් කලින් වින්නැහියක් වුණා. උඹ හැක් කරලා මේ කෙල්ල දිහා බැලුවද? ඒ නිසා තමාගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවා. ඒ කෙල්ල ඒක ගැන බලාගනි. ලොකු පුතේ, උඹ දැන් ඵලයන් මගේ අම්මා. මේ වැඩ කටයුතු සිද්ධ වෙන දවසට මන් නොවැරදිම එනවා මේ මොකානාවත්. පුන්සරා හැමදාම වගේ අඬාම ගෙයින් දොට බැස්සේ විමලාවතී රවල බලා ඉද්දී. දෙමව්පියන්ගේ අවසරේ නැතත් දසුන් පුන්සරාව විවාහ කරගෙන කුලිය ගේකින් ජීවිතේ පටන් ගත්තා. දසුන් ඔයාට දුක නැද්ද? දුක? ඒ මොකද? නෑ, මං නිසා ඔයාටත් ඔයාගේ කියන හැමෝම නැති වුණා. අපි දෙන්නටම කාත් කවුරුවත් නෑ. මොකද නැත්තේ? ඔයාට මං ඉන්නවා, මට ඔයා ඉන්නවා. ඉතින් තව කවුද ඕනේ? මේ ඔන්න ඔය බොරු ප්‍රශ්න කිරිල්ල අතෑරලා මෙන්න මෙහාට එනවද? අමතකද? අද අපේ හනිමුන් එක කියලා. hina වෙවි එහෙම කියපු දසුන් මුන්සරාව අඳුරෙම ඇදලා අරන් තමන්ගේ පපුවට බර කරගත්තා. ඒ රාත්‍රිය ආදරයත් අනුරාගයත් එකට මුසු වුණ සුන්දර රැයක් වුණා දෙන්නටම. ආදරෙන් සතුටින් සමගියෙන් කැදැල්ල උතුරලා යද්දී චූටි පැටියෙක් මග එනවා කියන ආරංචිය ඒ සතුට තවත් වැඩි කරා. දසුන් හිටියේ හරියට රටක් රාජ්‍යයක් හමුන රජෙක් ගානට. උදේ අකමැත්තෙන් ගෙදරින් පිට වෙන ඔහු හවස ගෙදරට එන්නේ මිටින් හල කුරුල්ලෙක් ගානට. පුන්සරත් හවස් වෙනකොට ඉන්නේ ඔහු වෙනකම් පිරමග බලන්. ගෙදර කවුද? ගෙදර කවුද? එළියෙන් ඇහුණ ටිකක් සැර ගෑනු කටහඬට පුන්සරා ගැස්සිලා ගියා. මෙයා ඉන්නේ කරුමක්කාර ගෑණි. නාඳුනන තමන්ගේ වයස වගේ පසුවන ඒ කාන්තාව එහෙම කියද්දී ඇයට මොනාත්ම හිතා ගන්න බැරි වුණා. ඇයි? කවුද ඔයා? ඇයි ඔයා මට ඔහොම කතා කරන්නේ? මං කවුද? මං දසුන්ගේ නංගි. මගේ අයියාද ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේ. උඹේ පව්කාරකමල තමයි මගේ අයියට එහෙම වුනේ. උඹට හොඳක් වෙන්නේ නැහැ ගෑණියේ. මගේ අයියව රවට්ටගෙන මේ කරපු අපරාධෙට. දසුන්ගේ නැගණිය කියවගෙන ගියත් පුන්සරාට ඇහුනේ ඇය කියපු මුල් ටික විතරයි. ටික ටික අප්‍රාණික වුණ ඇය එහෙමම ඇදගෙන වැටුණා. එතනින් එහාට සිද්ධ වුණ කිසිම දෙයක් ඇයට මතක නැහැ. නාස්පුඩු කඩාගෙන යන බෙහෙත් සැරක් එනකොට ඇය හිමිහිමීට ඇස්සැරියා. හරියට පැහැදිලි නැතත් කීප දෙනෙක්ම තමාගේ වටේ රැස් වෙලා ඉන්නවා ඇය දැක්කා. කොච්චර අපැහැදිලි වුණත් ඒ අතරින් දසුන්ගේ මූණ අඳුන ගන්න ඇයට අපහසු වුණේ නැහැ. දසුන් මගේ මහත්තයෝ ඇයි කිඳිරුවා. සාරා ඔයාට මොකද වුනේ මගේ මැනිකේ? ඔයා හොඳින් නේද දසුන්? ඔයාට කරදරයක් නෑ නේද රත්තරනේ? පුන්සරා ඔහුගේ දෝතම බදාගෙන ඇහුවේ. මට කරදරයක් උනේ නෑ මැනිකේ. මගේ යාළුවෙකුට පොඩි කරදරයක් වුණා. ඉතින් මං එයාව අරන් හොස්පිටල් ආවා. යාළුවට ටිකක් අමාරු නිසා මට පොඩ්ඩක් ඉන්න වුණා. එතකොට තමයි අම්මයි තාත්තයි නංගි ඉන්නවා දැක්කේ. ඔයාට මොකද එකපාරටම උනේ සාරා? මං පරක්කු නිසා බය වුණාද? දසුන් එහෙම අහද්දී පුන්සරා වටපිට බැලුවා. දසුන්ගේ අම්මා තාත්තා නංගි මේ හැමෝම පුන්සරා දිහාම බලන් හිටියේ. අයියා මට සමා වෙන්න අයියා. මේකට මමයි වග කියන්න ඕනේ. ඇයි? මොකද්ද ඔයා කරේ? මට ඇත්ත කියන්න. ඔයාලා කොහොමද දන්නේ සාරාට අසනීප බව? කවුද එයාව හොස්පිටල් ගෙනාවේ? මට කලබලයට මේ කිසිම දෙයක් මතකට ආවේ නැහැ. මං හිටියේ බයෙන්. මොකද සාරා අම්මා කෙනෙක් වෙන්නයි ඉන්නේ. අනේ දෙයියනේ ඇත්තද පුතේ? අපි ඒ බවක් දැනගෙන හිටියේ නෑ පුතේ. හරි දැන් මෙතන මොකද්ද උනේ කියන්නකො මට කවුරු හරි. නංගි කතා කරලා කිව්වා ඔයා ඇක්සිඩන්ට් වෙලා කියලා. ඒක අහපු ගමන් තාත්තයි මායි හොස්පිටල් එකට ආවා. නංගි ඔයාලගේ ගෙදර ගිහින් මේ දරුවට බැනලා පුතේ. නංගි මං හිතුවේ නෑ තමුසේ. දසුන් නංගිට බනින්න එපා. එයාලා ඔයාට ගොඩක් ආදරේ නිසායි එයාට එහෙම කේන්ති ගියේ. මට නංගි බැන්නේවා ඇහුනේවත් නෑ දසුන්. මට බය හිතුනේ ඔයා ගැන විතරයි. ඒත් ඔයා හිටියේ අසනීපෙන්. ඒකින් අපේ දරුවට මොනා හරි නෑ දසුන්. එයාට මොනාත් මුනේ නෑ. එයා හොඳ සනීපෙන් ඉන්නවා. පුන්සරා කිව්වේ කුසට අතක් තියලා. අනේ මට සමා වෙන්න අක්කේ. ඊට පස්සේ මං කවදාවත්ම ඔයා ගැන තරහක් හිතන්නේ නෑ. ඔව් දුවේ අපිටත් සමා වෙන්න.
ඔයා තමයි මගේ පුතාට හරියනම කෙනා. අපි හැමදේම වැරදියටයි හිතන් හිටියේ. දැන් අපිට හැමදේම හොඳට තේරෙනවා. අපිට සමා වෙන්න දුවේ. ඊට පස්සේ ඔයත් මගේම දරුවෙක්. දැන් ඕවා අමතක කරමු අම්මේ. අපි හැමෝම දසුන්ට ආදරෙන් නිසානේ මේ හැමදේම උනේ. ඔව් අම්මේ. තාත්තේ, ඔයාලත් මටයි සාරටයි සමා වෙන්න. අපිත් ඔයාලා ගිහිත් රිද්දුවා. හැබැයි සාර නම් ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ. ඒත් මං එයාට බල කරා. දසුන් කිව්වේ අම්මා තාත්තා දෙන්නට දන ගහලා වැඳලා. හරි පුතා හරි. දුව කිව්වා වගේ අපි දැන් ඔව අමතක කරමු. ඔයාලා ආයේ ඔය කුලි ගිවල් වල ඉන්න ඕනේ නැහැ. අදම මේ දරුවත් එක්ක ගෙදර එන්න. ඒ ඔයාගේත් ගෙදර. ඔක්කොම කතා වලින් පස්සේ දසුන්ගේ පියා එහෙම කියලා එතනින් පිට වෙලා ගියේ දෙන්නගේම හිස ආදරෙන් අතගාලා. පියා අනු අනිත් දෙන්නත් පිට වෙලා ගියේ පුන්සරාවයි දසුන්වයි එතන තනි කරලා. දැක්කද සාරා? මං කිව්වේ බොරුද? කොයි අම්මා තාත්තට වුණත් දරුවන්ගේ දුක ඉස්සරහා උණු වෙනවා. මං කිව්වේ අපිට පැටියෙක් ලැබුණාම ඔක්කොම හරියයි කියලා. ඒක නම් ඇත්ත දසුන්. මට නම් හරිම සතුටුයි. අපේ දරුවා අපිට වාසනාව ගෙනාවා දසුන්. ඔව්, ඔන්න අද ඉඳන් අපිට කාත් කවුරුවත් නැත්තේ නෑ හොඳද? ඔව් මහත්තයෝ, මට පවුලක්ම එකපාර හම්බුණා. මට හරිම සතුටුයි. පුන්සරා ආයෙත් එහෙම කියලා දසුන් ගැඟට බර වුණා. හිතේ තිබුණ මහා බරක් නිදහස් වුණා වගේ හැඟීමකින් දසුන්ගේ හිතම පිරෙද්දී ඌ පුන්සරාව ආදරෙන් සිපගත්තා.